Hi guys, welcome to Loki's Vlog YouTube channel. ඉතින් අද vlog එකේදී අපි යනවා Air Force එකේ තියෙන 75th anniversary air show එක බලන්න. ඉතින් අද vlog එකේදී වැඩි කතා බහ කරන්න දෙයක් නැහැ. ඔයාලට enjoy කරන්න තමයි මේ vlog එක තියෙන්නේ. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න සුපිරි air show ටිකක් තියෙනවාද බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගෝල් කෝඩ් එකේ දැන් ඇතුළට කිලෝමීටර් 1.5ක් විතර තියෙනවා එයාපෝට් එක ළඟට. ඉතින් මෙයාට ට්‍රාන්ස්පෝර්ට් සර්විස් උත් දීලා තියෙනවා. ඒනට අපි නම් පයින් ඇවිදගෙන ගියා ඔයාලට පෙන්වන්න ඕන නිසා. මෙයාලා මෙතන ටිකෙන් ටික තමයි ඇතුල් කරන්නේ. ඒ වුණාට අපි නම් හිටියේ විනාඩි 5ක් විතර තමයි පොලිමේ. ලොකු පොලිමක් නැහැ. මේන් ගේට් එකේ ඇතුළට ගිය ගාම තියෙන්නේ මෙතන මියුසියම් එක. ඒ වගේම මේකේ ගොඩක් ප්ලේන්ස් තිබ්බා. ඒ වගේම ප්ලේන්ස් ගැන ඩීටේල්ස් තිබ්බා. ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට වගේ නම් මාගම මේක වැදගත් වෙනවා. The artists from all across a range of ages, from the earlier era to the modern era, come together on one stage as we celebrate 75 years, the 75-year journey of the Sri Lanka volume. Encapsulates the 75-year journey of the Sri Lanka Air Force all the way from 1951 to பயன்பாட்டில் உள்ள அனைத்து விமானங்களையும் நாங்கள் உங்களுக்காக விசேடமாக மாற்றப்பட்டுள்ளோம். உங்களுக்கு ஒரு அரிய வாய்ப்பு அந்த விமானங்களின் அருகில் சென்று நீங்கள் புகைப்படம் எடுத்துக் கொள்ள முடியும். ඒක තමයි. ඒක කෙනෙකුට දන්න පුළුවන්. දෙන්නෙත් දන්න. තුන්දෙනෙක්ට දාන්න. ඊට දෙන්නට ඉස්සරහ. මෙතන තියෙන මේ ලොකු ප්ලේන් එකට ඔයාලට නැගලා බලන්නත් පුළුවන්. ඉතින් අපි නම් ඇතුළට ගියේ නැහැ. මොකද මෙතන ලොකු පොලිමක් තිබ්බ නිසා. ඊට පස්සේ මෙතන හට් එකේ ඉඳන් පටන් ගන්නවා එක්සිබිෂන් එක. ඇත්තටම මේ එක්සිබිෂන් එකේ මාගම නොලෙජ් එක ප්ලේන්ස් ගැන ඔයාලට ගන්න පුළුවන්. ඒක දෙන්නෙත් යන්න බෑ නේද? මෙතන
මෙතනදී මේ කියලා දෙන්නේ පයිලට් කොක්පිට් එකේදී තියෙන කන්ට්‍රෝල්ස් ටික මොනවද කියලා. සහ ඒ වගේම වෙන්නේ මොනවද කියලා. දෙන්නටම එකම ගේජස් තියෙනවා. දෙන්නගෙන් එක්කෙනා එකපාරට පයි කරනවා. දෙන්නම නේ. ඒ දෙන්නට ප්‍රවචනය මේ මැද්දේ තියෙන පොදු පැරාමීටර්ස්. ඒ කියන්නේ එන්ජින් වල RPM එක, එන්ජින් එක, ටෙම්පරේචර් එක, AI ස්පීඩ් එක, ඒ වගේ පොදු දේවල් තමයි මැද්දේ ගේජස්. මේ වෙන වෙනම තියෙන්නේ. මේ ආකාරයට අපි හිතමු රන් මේකකට අපි යනවා නම් ඩිරෙක්ෂන් එකකට. එතකොට මේ ගේජස් එකෙන් පෙන්නනවා මේ වලට වෙනනේ ක්‍රොස් ඉන්ඩිකේටර් දෙක. ඒ දෙක මූව් වෙලා පෙන්නනවා ප්ලේන් එක කොයි පැත්තටද යන්න ඕනේ, උඩටද යන්න ඕනේ, පල්ලෙහාටද යන්න ඕනේ. ඒක ෆස්ට් ඔෆිසර්ගේ හෙඩ්සෙට් එක. ඔව්. මේක ෆස්ට් ඔෆිසර් කියන්නේ දැන් මෙහෙමයි. මේකේදී කැප්ටන් කොපයිලට් කියලා කියනවා. ඒකෙදිත් තියෙනවා දැන් මේකේ ඩන්සන් බොක්ස් එකක් තියෙන්නේ කැප්ටන් කොපයිලට් එක විතරයි. එතකොට එක්සිබිෂන් එකේ මේ පාර්ට් එකේ තියෙන DJI වගේ එක්ස්පෙන්සිව් ඩ්‍රෝන්ස් ගැන ඩීටේල්. Alongside the lighting itself, in this regard, one more significant bonus that strengthened the trust and admiration of the people was due to the devastating cyclone disaster. Even in a nation at peace, airpower must prove its effectiveness through speed, readiness, and decisive response during one of the most terrifying ඉතින් මේ ඔයාලට පේන්නේ කෆී එයාක්‍රාෆ්ට් එකක එන්ජින් එක. ලංකාවේ මිලිටරි සයිඩ් එකේ ඩ්‍රෝන නිර්මාණය කරන්නේ අපි. වටුකුරුන්ද එයාර්ෆෝස් කැම්ප්. ඒක සාමාන්‍ය ඩ්‍රෝන් යානා වගේ නෙවෙයි නේද? සාමාන්‍ය එළිය තියෙන සර්වියලන්ස් ෆොටෝග්‍රැෆි මැපින් වගේ දේවල් වලට නෙමෙයි. අපි මේක අල්ලලා තියෙන්නේ ඩිසාස්ටර් සයිඩ් එකට. ඒ කියන්නේ ආගු වැඩ කරගන්න. මේ ඔයාලට පේන්නේ එයාක්‍රාෆ්ට් රේඩාර් එකක්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන ෂෝ එක දෙන්නනවා 4ට. දැන් වෙලාව 3:43යි. ඉස්සරහම දැන ඉන්නේ. බලමු ඉතින් ෂෝ එකේ මොකද වෙන්නේ කියලා. සුපරි ප්ලේට්ස් ටිකක් දානවලු. එක්සිබිෂන් එකත් බැලුවා. පොඩ්ඩක් අවුවයි ඒක තමයි අවුල. තම හරියටම ෂෝ එක පටන් ගත්තා. ඉතින් බලමු මොනවද දින ෆ්ලයිට්ස් සහ මොනවද යාලා කරන්නේ. ඒ වලින් දාන කැලි ටික ඇත්තටම මාකම ලස්සනයි. ඉස්සරහට ඔයාලා බලාගෙන ඉන්න මාකම ඉන්ට්‍රස්ටිං.
මේ ඇවිල්ලා 4RWRN කියන Sakura Aviation එකේ ප්ලේන් එක. ඉතින් මේ වැඩ කෑල් ටික දාන්නේ Sakura Aviation එකේ 4RASK කියන latest edition B එක. ඔන්න ඊළඟට තිබ්බේ aerobatic planes smoke show එක. ඔන්න ඊළඟට තිබ්බේ SMH-44-24 කියන Air Force helicopters දෙකක stabilization show එකක්. මේ තියෙන්නේ SFM 717 කියන Air Force එකේ Rafale jet එකේ වැඩ කැලි ටික.
මේ පෙන්වන්නේ ස්කූල් බස් එක ත්‍රස්තවාදීන් ගෙනියලා ඒක බේරගන්න යන ෂෝ එකක්. මෙහෙම වෙන්නේ ඉරිරිය ඒකට හොම නැහැ බං ඔච්චරට යන්නේ ඒකම ඔබට ඒ සමන් දුන්නේ එවැනි විස්තරාත්මක කොට ස්ථානයන්ට අවශ්‍ය තොරතුරු එක්ස්ප්‍රෙස් කොට විශේෂ බලන මූලස්ථානයෙන් ලබා දෙන ආකාරය මෙමෝතේදී එක්ස්ප්‍රෙස් නමස්තෝතු සම්පූර්ණ you can see many special forces continuing operation. Parachute incoming. මේ පැත්තට දෙන්නෙක් යනවා අර පැත්තට දෙන්නෙක් යනවා නේ. අර තව උඩත් එක්කෙනෙක් ඉන්නවා. 7 1 2 3 4 5 6 දෙනෙක්. 1 2 3 4 5 6යි. අර මේ මෙතන උඩ ගයි ස්මෝක් දානවා. අර පොළවල් මෙතන ගින්න Let's do it. ඔන්න ඉතින් ඒවට ටික ඉවරලා ඊළඟ ෂෝ එක තිබ්බේ RC plane show එක. plane ටික නේ. RC plane. වැඩේ ඉවරයි දැන් යන්න ගෙදර. අය නෑ.
වැඩ ඉවරයි කිව්වට බොයිස් ඉවර නැහැ. මේකේ තව ෂෝස් තියෙනවා, ඩ්‍රෝන් ෂෝ එක තියෙනවා, ඊට පස්සේ අංගම් පොක ෂෝ එකක් තියෙනවා, ඒ වගේම තමයි මියුසිකල් ෂෝ එකකුත් තියෙනවා. ඉතින් රාය 10 වෙනකන් ඉන්න බැරි නිසා මා යයේ ආවා ගෙදර. මේ තියෙන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක මේකෙන් එයාපෝට් එකේ ඉඳන් ගෝල්ඩ් රෝඩ් එක වෙනකන් මෙයාලා අපිව ගෙනියනවා දාගෙන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද vlog කියවනේ. ඔයාලා අද vlog එක සුපිරියටම එන්ජොයි කරන්නද කියලා මම හිතනවා. ඒ වගේම තවත් මේ වගේ fun vlogs බලා ගන්න ඕන නම් අපේ Lokis vlogs YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගෙන ඉන්න. තවත් මේ වගේ සුපිරිම vlog එකකින් නැවත හම්බ වෙනවා.